ඔන්න තියෙන පුතේ තවත් ගානක් බලමු මොකද්ද මෙතන කියන්නේ කියලා. හරි. මාත් පොඩ්ඩක් මේක මතක් කරලා ඉන්න ඔයාලට. එක වෘත්තයක ජාය සම්බන්ධව තියෙන්නේ. මොකද්ද මෙතන කියන කතන්දරේ මේ තියෙන ජායක්. හරිද? එහෙනම් වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ ජායට අඳිනවා නම් ලම්බකයක් පුතේ. අංශක 90 ලම්බකයක් අඳිනවා නම් එතකොට මෙන්න මේ ජාය ලම්බ සමච්ඡේදනය වෙනවා නැත්නම් සමච්ඡේදනය වෙනවා. හරියටම දෙකට බෙදෙනවා. කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳින ලද ලම්බකයක් නිසා මොකද්ද වෙන්නේ? ඒ ජාය හරියටම දෙකට බෙදෙනවා. ඔන්න ඕක එක. ඒකෙම ප්‍රතිලෝමය මොකද්ද? ජායක් මෙන්න කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවක් මගින් සමච්ඡේදනය වුණොත් එහෙම පුතා මෙතන කෝණයේ අංශක 90යි. හරි? ඒ ඇවිල්ලා ප්‍රතිලෝමය. නැත්නම් විලෝමය. හරි? ඕකේ විලෝමය රයිට්? ඕකේ. දැන් ඕක එක. ඊළඟට ඔයා මතක තියාගන්න අනිවාර්යෙන් මෙන්න මෙතනින්ද මේක කේන්ද්‍රය නම් පුතේ. මේක ඕ කේන්ද්‍රය කියලා ගත්තා නම් මෙන්න මෙතනට ඇඳන් මේ කවුද එන්නේ? මේ එන්නේ අරය. මෙතන ඉඳන් මෙතනට ඇඳන් ඒ එන්නේත් අරය. මෙතන ඉඳන් පහළට කෙලින්ම මෙතනට ඇඳොත් ඒ එන්නේත් අරයම තමයි. ඒකත් මතක තියාගන්න. ඊළඟ එක තමයි ඊළඟ එක නම් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තව ගැටලුවකදී බලමු. පයිතගොරස් ප්‍රමේය අවශ්‍ය වෙන ගැටලු තියෙනවා. මෙතන නම් මම හිතන්නේ අවශ්‍ය වෙන එකක් නැති වෙයි කියලා. හරි බලමු. කෝණේ නහන්නේ ඒ නිසා අවශ්‍ය වෙන්නේ නැති වෙයි. හරි. එහෙනම් අපි උත්තරේ ගමු. මේ බලන්න. දැන් මෙතන අපිට දීලා තියෙන පැහැදිලිවම AB කියන ජාය හරියට මේ සමච්ඡේදනය වෙලා තියෙනවා. එහෙනම් සමච්ඡේදනය වෙලා තියෙනවා නම් මෙන්න මේ OC නැත්නම් OD රේඛාව මගින් මෙතන කෝණය කීයද? මෙතන කෝණය අංශක 90යි. නැත්නම් මෙතනත් 90යිනේ. හරි. 90යි. මෙතන කෝණය කීයද? අංශක 30යි. එහෙනම් මෙයා කීයද? මෙයා 90යි, මෙයා 30යි නම් මෙයා කීයද? අංශක 60යි. 180න් 90යි 30යි අඩු කරාම මෙතන කීයද? අංශක 60ක් එනවා. දැන් අහන්නේ x. මෙන්න මේ පරාවර්තන කෝණය තමයි අහන්නේ. එහෙනම් ලක්ෂයක් වටා කෝණවල i කියනවා 360ක් නේ. 360ක් එනවා. එහෙනම් 360න් අපි අඩු කරනවා කීයද පුතේ? මෙන්න මේ අංශක 60. අඩු කරා නම් අපිට එනවා අංශක 300ක්. පැහැදිලිද? ඔන්න ඔය උත්තරය අරන් තියෙනවා නම් ඔයාලට හම්බ වෙන ලකුණු දෙකක්.